අයිබෝන් SR ලංකා ලෑන්ඩ්ස් ඇන්ඩ් හෝම්ස් නරඹන හැමෝටම සුබ දවසක්. මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ නගරයටම හරියටම කිලෝමීටර් 13ක් දුරින් මාර්ග පහසුකම් රැසක් සහිත ඉඩමක් අක්කර 10ක පොල්වත්තක්. පොල් සහ ගම්මිරිස් මම මේ දැන් ඉන්නේ ඉඩමේ ඉහළම කොටසේ. මේ ඉඩම සාමාන්‍යයෙන් අක්කර 4ක වගේ සාමාන්‍යයෙන් තැනිතලා ඉඩමක් සහ මෙන්න මේ ඉහළ කොටස අක්කර 5ක වගේ සාමාන්‍යයෙන් කන්දක් වගේ තමයි තියෙන්නේ. මෙන්න මේ ගේට්ටුවෙන් මෙන්න මේ මාර්ගය කෙලින්ම ගිහින් සම්බන්ධ වෙන්නේ A9 දඹුල්ල මාර්ගයට. මෙතන ඉඳලා හරියටම කෝංගහමුලට කිලෝමීටර් 5යි. කවුඩුපැලැල්ල, නෝට් මාතලේ, මඩවල උල්පත, නාවුල ඒ ආදී ඕනෑම ප්‍රදේශයකට මෙන්න මේ මාර්ගයෙන් යන්න පුළුවන්. ඒකේ ප්‍රධාන මාර්ගය තියෙන්නේ ඉඩමේ ඉදිරි කොටසේ. පහළ කොටසේ. මම මේක පෙන්නන්නම් මෙතන ඉඳලා පල්ලෙහාට ගිහින් මම උත්සාහ කරේ මෙන්න මේ මෙතනින් පටන් ගන්න හේතුව මේ මාර්ගයත් මෙන්න මේ ඉඩමට පේන ලස්සන view එකත් ඔයගොල්ලන්ට පැහැදිලිව පෙන්වන්න ඕන නිසා. මොකද ගොඩක් අය මගෙන් අහනවා ලස්සන ඉඩමක්, ලස්සන view එකක් තියෙන ඉඩමක් තියනවාද කියලා. ඉතින් ආදායම් සහිත ලස්සන මෙන්න මේ වගේ view එකක්. මේ පේන්නේ කරගස් තැන්න රිවර්ස්ටන් කණු, කන්දෙනුවර, තඹලගල, කබරගල, පිටකන්ද, හුන්නස්ගිරිය ආදී නකල්ස් කඳු පන්තිම මෙන්න මේ ලස්සනට බලා ගන්න පුළුවන්. ඉඩමක්, නිවසක් හෝ යම් කිසි දේපලක් ඉක්මනින්ම විකුණා ගන්න අවශ්‍ය නම් අපිට දුරකථන ඇමතුමක් දෙන්න. තිරයේ දැක්වෙන දුරකථන අංක වලට අපිට දුරකථන ඇමතුමක් දීලා දැන්වීමක් විදිහට ප්‍රචාරය කරගන්නත් පුළුවන්. මේ ඉඩම අක්කර 10ම සම්පූර්ණයෙන්ම පොල් වගා කරලා තියෙනවා වගේම දැනට අක්කර 2ක 3ක විතර වගේ පැල පොල් අලුතෙන් දාලා තියෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයේ මාර්ග පහසුකම් තියෙනවා ඉඩමේ ප්‍රධාන මාර්ගයේ ඉඳලා ඉඩමේ ඉහළ කොටසට යනකම්ම. ඊට අමතරව කැමරා හයි කරලා තියෙනවා ඉඩම. ඔවුන් කොළඹ ඉඳලා සාමාන්‍යයෙන් ඉඩම බලන්නේ කැමරා වලින්. දැනට නම් මේ ඉඩමේ කිසිම කෙනෙක් පදිංචිත් නැහැ. ඉඩම බලා ගන්න කට්ටියත් නැහැ. දැන් විකුණන්න ඕනේ හින්දාම තමයි ඔවුන් විකුණලා දෙන්න කියලා කතා කරන්නේ. සාමාන්‍යයෙන් මේ ඉඩමේ ආදායම් විදියට දැනට පොල් ගෙඩි 4000ක් විතර වගේ තමයි කැඩෙනවා කියලා කියන්නේ. පොහොර මුකුත් දාලා නැහැ, සංවර්ධනය කරලා නැහැ. ඉතින් ගන්නා කෙනෙකුට සාමාන්‍යයෙන් හොඳට පොහොර දාලා මේක සංවර්ධනය කරලා ගත්තොත් පොල් වලින් විතරක් පොල් ගෙඩි 6000ක් 7000ක් විතර වගේ මුරයකට ගන්න පුළුවන් කියලා තමයි ඔවුන් කියන්නේ. ඊට අමතරව ගම්මිරිස් සාමාන්‍යයෙන් අක්කර 4ක 5ක විතර වගේ ගම්මිරිස් වගාව තියෙනවා. කිලෝ 6000ක් විතර වගේ දැනට කඩනවා කියලා තමයි ඔවුන් කියන්නේ. ඉතින් මේක ගැනුම් කරුවෙකුට හොඳට ලස්සනට හරි ගසලා ගන්න පුළුවන් ඉඩමක්. තව පොල් දානවා නම් දෙවෙනි තුන්වෙනි වගාව විදියට පොල් පැල දාන්න පුළුවන්. එහෙම නැත්නම් කුරුඳු, ගම්මිරිස් වගා කරන්න ඕන තරම් මේ ඉහළ කොටසේ අක්කර 5ක විතර ඉඩ තියෙනවා. ඉතින් හොඳින් ආදායම් ගන්න පුළුවන් ඉඩමක්. හදලා ගන්න පුළුවන් ලස්සන ඉඩමක්. ඉතින් මේ දේශගුණයත් හරිම සෞම්‍ය දේශගුණයක්. සීතල දේශගුණයක්. ඉතින් ගොඩක් අය පොල් ඉඩම් ගැන දාපුවම මාතලේ දිස්ත්‍රික්කයේ පොල් ඉඩම් හරි අඩුයි. ඉතින් ගාණ වැඩි කියනවා. හේතුව මේ ඉඩම් ගණන් වැඩි වෙන්න හේතුවක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ ඉඩමේ අයිතිකරු මේ ඉඩමට අක්කරයකට ලක්ෂ 60ක් තමයි බලාපොරොත්තු වෙන්නේ. කලින් දැන් මාස කීපයකට කලින් ලක්ෂ 65ක් කීප එක දැන් 60කට තමයි වුන් කියන්නේ. නමුත් ඉඩම බලලා සාකච්ඡා කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ආකාරයේ ගෙවල් කීපයක් තියෙනවා. දැනට නම් කවුරුත් පදිංචි නැහැ. ඉතින් ගොඩ නැගිලි විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. නිවාස 3ක් තියෙනවා. ඉතින් ඒ නිවාස 3ම හදලා ගන්න පුළුවන් මට්ටමේ නිවාස. ජල, විදුලි, සීළු පහසුකම් සහිතයි. ඉතින් මෙන්න මේ ආකාරයේ අක්කර 2ක 3ක විතර වගේ දෙවෙනි වගාව විදියට පොල් පැල අලුතෙන් දාලා තියෙනවා. ඉතින් ඔවුන් දැන් කියන්නේ අක්කරයකට ලක්ෂ 60යි. නමුත් ඉඩම පරීක්ෂා කරලා තව මිල සාකච්ඡා කරගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයේ වගා ලිඳක් තියෙනවා. නමුත් මේ ලිඳ මේ ඉඩමේ මායිමේ තමයි තියෙන්නේ. ඉතින් ඔබට පුළුවන් මේ ඉඩමෙත් ඒ ආකාරයේ වගා ලිඳක් ඒ ආසන්නයෙන් අනිවාර්යෙන් කැපුවොත් වතුර මේ ඉඩමේ උල්පත් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේකේ මෙන්න මේ ආකාරයේ කෙසෙල් පළුතුරු විදියට කෙසෙල් සෑහෙන කෙසෙල් ප්‍රමාණයක් තියෙනවා. ඊට අමතරව අඹ ආදී පළුතුරු වර්ග තියෙනවා. ඊටත් අමතරව කෝපි මේ තියෙන කෝපි, කොකෝ මේ තියෙන කොකෝ ගස් සහ ගම්මිරිස්
ආදායම් විදියට ගම්මිරිස් ආදායම් තියෙනවා. ඉතින් ගොඩනැගිලි කීපයක් තියෙනවා. ප්‍රධාන නිවසේට විදියට මෙන්න මෙතන තියෙනවා නිවසක්. හැබැයි සියල්ලම දැන් කවුරුත් පදිංචි නැති නිසා මේ ආකාරයෙන් තමයි ඔබට බලා ගන්න වෙන්නේ. හැබැයි මේක හදලා ගන්න පුළුවන් නිවාස තමයි මේකේ තියෙන්නේ. ඉතින් මේ ප්‍රදේශයේ මාතලේ දිස්ත්‍රික්කයේ සාමාන්‍යයෙන් මිල වැඩි වෙන්න පොල් ඉඩමක මිල වැඩි වෙන්න හේතුව තමයි කුරුණෑගල පැත්තෙන් පොල් ඉඩමක් ගත්තොත් සාමාන්‍යයෙන් ලක්ෂ 35ට 40ට ගන්න පුළුවන් වෙයි. නමුත් පොල් විතරයි. වෙනත් ආදායම් කිසිම දෙයක් නැහැ. මේ ප්‍රදේශයේ තියෙන මාතලේ දිස්ත්‍රික්කයේ තියෙන විශේෂත්වය තමයි පොල් වලට අමතරව අමතර ආදායම් රසක් තියෙනවා. ගම්බිරිස්, කෝපි, කොකෝ, කුරුඳු ආදී ඕනෑම දෙයක්. මේ පරිසරයේ මේ පසේ නිකන් බීජ නිකන් ඉහව්වත් පැලවෙන මට්ටමේ සරුසාර පසක් තියෙන්නේ. ඉතින් මේ නිවස ගැන කියනවා නම් මේ නිවසේ කාමර 6ක් විතර තියෙනවා. විශාල නිවසක්. දැනට නම් කවුරුත් පදිංචි නැහැ. ඉතින් හොඳින් ආදායම් ගන්න පුළුවන් සරුසාර ඉඩමක්. අක්කර 4ක් 5ක් විතර සාමාන්‍ය මෙන්න මේ ආකාරයේ තැනතලා ඉඩම. ඊට පස්සේ ටික ටික කන්ද පටන්ගෙන ඉහළම කොටස සාමාන්‍ය කන්ද. නමුත් ඇවිදගෙන යන්න පුළුවන් මට්ටමේ තමයි තියෙන්නේ. මාර්ගය සකස් කරලා දිනවා ඉඩමේ ඉහළට යනකම්ම වාහනයකින් යන්න පුළුවන්. ප්‍රධාන මාර්ගයේ ඉඳලම ඉඩම පිහිටලා තිනවා. බස් විනාඩි 15න් 20න් වගේ බස් එකක් නිතරම යන ප්‍රධාන කාපට් මාර්ගයක් තමයි ඉඩම ඉදිරිපසින් තියෙන්නේ. ඔබට වැඩි විස්තර දැනගන්න පුළුවන් අපිට දුරකථන ඇමතුමක් දීලා ඉඩම පරීක්ෂා කරන්න එනවා නම් දවස් දෙකකටවත් කලින් අපිට කියන්න ඇවිත් ඉඩම බලන්න පුළුවන්. ඊට අමතරව මෙතන තියෙනවා තවත් නිවසක්. ඒ නිවස ඉදි කරලා තියෙන්නේ සේවකයන් සඳහා. කාමරයක් බාත්රූම් එකක් සහිත කාමර 4යි බාත්රූම් 4ක් විදියට තමයි මේ නිවස ඉදි කරලා තියෙන්නේ. සේවකයන් සහ ඉඩම බලා ගන්න අයට නවතින්න. ජල විදුලි සියලු පහසුකම් සහිතව දැනට මේ ඉඩමේ ආදායම් විදිහට නම් තියෙන්නේ පොල් ගෙඩි 4000ක් 5000ක් විතර වගේ කඩන්න පුළුවන්. ඊට අමතරව ගම්මිරිස් කිලෝ 5000ක් 6000ක් විතර කඩන්න පුළුවන්. සහ පුවක් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. කෝපි කොකෝ නම් සාමාන්‍යයෙන් එදිනෙදා ප්‍රයෝජනයට ගන්නා මට්ටමේ විදිහට තමයි තියෙන්නේ. විකිනීමේ ආදායම් ගන්න පුළුවන් විදිහ නෙමෙයි. සාමාන්‍යයෙන් ප්‍රයෝජනයට ගන්න නිවසේ පාවිච්චියට ගන්න පුළුවන් විදිහට තමයි කොකෝ කෝපි වගේ දේවල් තියෙන්නේ. වටිනා ඉඩමක් අක්කර 10යි අක්කරයක මිල ලක්ෂ 60යි. මිල තව සුළු වෙනසක් කරගන්න පුළුවන් ඉඩම බලලා කතා කරලා සින්නක්කර නිරවුල් පැහැදිලි ඔප්පුවක් තියෙන නිරවුල් වැටවල් සහිත වටිනා ඉඩමක්. මේ ඉඩමට ආසන්නයේ පිහිටි අක්කර 40ක 50ක විතර ලොකු පොල් වත්තක් තියෙනවා. ඇවිල්ලා බැලුවොත් ඔබට හිතේ ඒ වගේම මේක හදලා ගන්න පුළුවන් කියලා. මොකද ඒ වගේ හරිම ලස්සනට හරි ගස්සලා තියෙන ඉඩමක් තමයි යාබද ඉඩම. ඉතින් මේ පරිසරය හරිම නිස්කලංකයි. හරිම ලස්සනයි. සියලු පහසුකම් සහිතයි. ඕනෑම වාහනයකින් මේ ඉඩමට පහසුවෙන් එන්න පුළුවන්. වටිනා ඉඩමක්. ඉතින් ඉඩමේ මිල ගැන සහ වෙනත් දේවල් කමෙන්ට් කරන්න එපා. මැසේජ් එවන්න එපා. මොකද ඉඩම බලන්න නැතුව කතා කරන එක තේරුමක් නැහැ. ඔබ එන්න ඇවිත් ඉඩම පරීක්ෂා කරන්න. ඊට පස්සේ අයිතිකරු මුණ ගස්සන්නම් අයිතිකරු සමග සාකච්ඡා කරලා මිල සාකච්ඡා කරගන්න පුළුවන්. ලොකු වෙනසක් නම් සාමාන්‍යයෙන් මේගොල්ලෝ අක්කරයකට ලක්ෂ 60ක් කිව්වම ලක්ෂ 40ට 30ට ඉල්ලන්න නම් එහෙමනම් එන්න එපා. එහෙම මේගොල්ලෝ දෙන්න කැමති නෑ. ඒකයි මේ විදිහට මේ ඉඩම තියෙන්නේ. ඉතින් සාමාන්‍ය සුළු වෙනසක් කරගන්න පුළුවන් කතා කරලා වටිනවා කියලා හිතනවා නම් අපිට දුරකථන අමුතුමක් දෙන්න. මේ තියෙන්නේ ඉඩමේ ඉදිරිපස ගේට්ටුව සහ ප්‍රධාන කාපට් මාර්ගය. බස් රථ ගමන් කරන කාපට් මාර්ගය. ඉතින් අපිට වැඩි විස්තර දැනගන්න 077 644 8141 අංකයට දුරකථන අමුතුමක් දීලා අපෙන් විස්තර ලබා ගන්න පුළුවන්. අපි ඔය දැම්මම subscribe කරලා like කරලා bell button එක click කරලා තියාගත්තොත් අපි ආවත් කාලේ කරන වීඩියෝ එසේනින් නරඹන්න පුළුවන් වගේම මෙන්න මේ පෙන්නලා තියෙන SR ලංකා logo එක click කරලා අපි මෙතෙක්
යාවත් කාලය කරන ලද සියලු වීඩියෝස් ඔබට පහසුවෙන් නරඹන්න පුළුවන්. බොහොම ස්තුතියි.